සුබ දවසක් හැමෝටම. ඔයාලා කැමතිද පාට පාට මලින් බර වුණු සීතල මීදුම් වලින් වැහුණු පුංචි එංගලන්තයේ සුන්දරත්වය අත්විඳින්න? එහෙමනම් එන්නකෝ. පුංචි එංගලන්තය කොහෙද තියෙන්නේ දන්නවද? අපේ පුංචි ශ්‍රී ලංකාවේ සීතල කඳු වලින් වටවුණු නුවරඑළිය නගරයට තමයි පුංචි එංගලන්තය කියලා කියන්නේ. බලන්නකෝ ඒ කතාව ඇත්තක්ද කියලා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙම නැත්නම් ලස්සන තැන් මඟ ඇරෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ වෙනකොට මේ කඳුකර පළාත ලස්සනට මලින් බර වෙනවා. මුළු පරිසරයම හරිම ලස්සනයි. මෙන්න මේක නිසා ගොඩක් අය සිංහල අවුරුදු නිවාඩුව නිදහසේ ගත කරන්න සුන්දර නුවරඑළිය නගරය තෝරගන්නවා. ඉතින් මේ කාලෙට මුළු නගරයම සෙනග පිරීලා ඉන්නවා. නුවරඑළිය වසන්ත උදානය සංවිධානය කරන්නේ මෙන්න මේ නිසා තමයි. ඔන්න ඉතින් අපිත් ගමේ යන ගමන් මේ සුන්දරත්වය අත්විඳින්න පොඩි වෙලාවකට ග්‍රෙගරි පාක් එක පැත්තට ආවා. බලන්නකො ලස්සන පාට පාට එක එක විදිහේ මල් වර්ග හැම තැනම පිපිලා. හරිම ලස්සනයි. මෙතන ඉන්නකොට හරි අපූර්ව ආස්වාදයක් හිතට දැනෙනවා. මෙතනට එන ගොඩක් දෙනෙක් අත්විඳින්න කැමති තවත් සුවිශේෂ අංගයක් තමයි ග්‍රෙගරි වැවේ බෝට් සවාරි යන එක. බලන්නකෝ කට්ටිය බෝට් සවාරි යන හැටි. මේ බලන්නකෝ පොඩි අයට ඡායාරූප ගන්නත් හරි අපූර්ව තැන් නිර්මාණය කරලා තියෙන හැටි ලස්සනයි නේද?
විවිධ කෑම වර්ගවල රස බලන්න වගේම කානිවල් සංදර්ශන භූමිත් මෙහි තියෙනවා. තව ඉතින් පෝනියන්ගේ පිට උඩ යන්න කැමති නම් ඒකටත් අවස්ථාව තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට ලැබෙන විවේක මොහොත මේ වගේ සුන්දර පරිසරයක ගත කරන්න කැමතියි නම් පුංචි එංගලන්තය කියලා හඳුන්වන සුන්දර නුවරඑළිය නගරය ඒකට හොඳම තෝතැන්න. අපි ඉතින් මේ සැනකෙළි භූමියෙන් එළියට ඇවිල්ලා බණ්ඩාරවැල පැත්තට යන්න පිටත් වුණා. බලන්නකෝ පරිසරය එකපාරටම වෙනස් වුණ හැටි. Was easy to use, so call my time, but you weren't really mine, just something to do. Thought I never සුදුම සුදු මීදුම් වලාවකින් මුළු පළාතම එකපාරට වෙහිලා ගියා. never that less. I'm still stuck in self-defense. No surprise, but never that less. I get lost when I look in your eyes. I just want to be next to your ඒත් එක්කම කිරිපොද වැස්සකුත් ඇදහැළුණා. හරි අපූරුයි නේද? බලන්නකෝ තව ටික දුරක් යනකොට ආය පරිසරය වෙනස් වුණ හැටි. එහෙමනම් තවත් මේ වගේ සුන්දර අත්දැකීමකින් හමු වෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.